Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මං අද ගොඩ කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මම මේ වීඩියෝ එකේ අරන් එනවා day 1 ඒ වගේම day 2. එහෙනම් දිගටම බලාගෙන ඉන්න day 1 එකයි day 2 එකයි මොනවද වෙන්නේ කියලා. ඇත්තටම day 1 එකට වඩා ගොඩක් වෙනස් සයිඩ් එකක් තමයි day 2 එකේ තියෙන්නේ. ඉතින් අපි අද යනවා කන්දක් නගින්න. අද කියන්නේ අද රැට හෙට පාන්දර තමයි යන්නේ. පාන්දර 1ට විතර. ඉතින් මම මාරම එක්සයිටඩ්. ඒකට ලොකුම රීසන් එක තමයි නේච් එක. මම නේච් එකට මාරම ආසයි. ඒ වගේම මාරම ආදරෙයි. ඉතින් මම දන්නවා හෙට මට හොඳටම ෆීල් කරන්න පුළුවන් නේච් එක. ඒ හුලං කොළඹ වලින් පිටට ගියාම අමුතුම හුලඟක් නේ තියෙන්නේ. අපිට ඒක දැනෙනවා. අමුතු ඒ කියන්නේ අමුතුම ෆීලිං එකක් ඒක. ඉතින් මං දෙපාරක්ම ගිය ගමනක් තමයි මේ ආපහු යන්න හදන්නේ. ඉතින් අපි හෙටින් හම්බෙමුද? නෑ හෙටට යන්න කලින් මට අද වැඩ ගොඩාක් ඉවර කරන්න තියෙනවා. මං ඉතින් මේ උදෙන්ම නැගිටලා බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඒ වැඩ ටික ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම ජර්නලින් ස්ටාර්ට් කරා. මම මේ ලෑස්ති වෙන්නේ මගේ ජර්නලින් බුක් එක හදන්න. මගේ ජර්නලින් බුක් එකේ මම පොඩි දෙයක් කරනවා. ඒ තමයි මට දවස් එන්නේ පාට පාටින්. ඒ කියන්නේ මට හැම දවසකටම අදාළ පාටක් තියෙනවා. ඉතින් මං ඒ පාටට අනුව තමයි ජර්නලින් බුක් එකේ තීම් එක හදන්නේ ඒ දවසට. ඉතින් අද දවස මට දම් පාට දවසක්. මං දන්නවා හෙට දවස මට තනිකරම කොළ පාට දවසක් වෙනවා කියලා. මේක හදි පොඩ්ඩක් පිසුවක් වගේ ඇතිද නැහැ. ගොඩක් කටියට තේරෙනවා ඇති මම මේ මොකද්ද කියන්නේ කියලා. ඉතින් මම මගේ තීම් එකට අනුව ෆොටෝස් අරගෙන ඒ කලර් එකේ ෆොටෝස් ගන්නේ. ඒවා කපලා ඉරලා පොඩි කරලා මං කැමති විදියට මගේ බුක් එක හදා ගන්නවා. ඉතින් අද මගේ තීම් එක පර්පල් කලර්. එහෙනම් අපි ඔක්කොම එකට මගේ ජර්නලින් බුක් එක හදමු. Bells ring, are you listening? In the lane, snow is glistening. A beautiful sight. We're happy tonight. Oh, we're walking in a winter wonderland. Gone away is a bluebird, here to stay is a new bird. He sings a love song as we go along. Oh, we're walking in a winter wonderland. In the meadow we can build a snowman and pretend that he's Parson Brown. He'll say, are you married? We'll say no. But you can do the job when you're in town. Later on we'll conspire. ඇත්තටම ජර්නලින් කරන්න ඕනි කියලා හිතුණු දවසට පස්සේ දවසේම මට බුක් එකක් හම්බුණා ගිෆ්ට් එකක් විදියට. ඒකත් මං ආසම තීම් එකෙන්. එහෙනම් ඉස්සරහට මෙන්න මේක මාත් එක්ක දිගටම කරගෙන යමු. අද සීත සුළඟ මදහසනගන විට සිත කොළවුනිද මෙතරම් ඒ දැනුම හැඟුම නොදනිම්. ඉතින් අපි හැටන් වලට එද්දී පාන්දර 5ට විතර.
ඉතින් දැන්ටමත් ඔයාලා දන්නවා මං කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් අපි දැන් මේ පල්ලෙහාම ඉන්නේ. ඉතින් අපි මෙන්න මෙහෙම ශ්‍රීපාදේ නගින්න පටන් ගත්තා. මං ගිය පාර වගේම ලොකු වැරද්දක් කරා මේ පාරත් ලැජ්ජ නැතුව. ගිය පාර මං ලොකු බෑග්පැක් එකක් අරන් ඇවිල්ලා මට ඒක උස්සන් යන්න බැරුව මං එතන ළඟ තියෙන ෂොප් එකකට සල්ලි දීලා තමයි අපෝ බහින ගමන් අරන් ආවේ. ඉතින් මම මේ පාරත් එහෙම වෙනවා කියලා දැනත් බෑග්පැක් එකක් අරන් ආව ලොකු අන්තිමට ඒක අපිත් එක්ක ගිය මල්ලි කෙනෙක් අරන් නැග්ගා. ඉතින් මට මගේ ජර්සි එකවත් උස්සන් යන්න බෑ එච්චරටම බරයි. ඉතින් මෙන්න මේ වගේ ලස්සන නේච් එකක් බලන ගමන් අපි ටික උඩට ලං වුණා. ඉතින් මේ නේච් එක මාර ලස්සනයි. මේ කන්දේ දියැලි මං හිතන්නේ ගණන් කරන්න බැරි තරම් තියෙනවා. එච්චරටම ලස්සනයි. ඉතින් අපි කතාව උඩටම ආවා. ඔයාලට මතක ඇති මම ඩේ 2 එක ස්ටාර්ට් කරාති වීඩියෝ ක්ලිප්ස් වගේක් දැම්මා. අන්න එතන මම පෙන්නනවා ලස්සන කලපුවක් වගේ එකක්. ඉතින් මේ තියෙන්නේ එන්න ඒක. මේක මාරම ලස්සනයි. දැන් මීදුමට වැහිලා හින්දා මේ බ්ලර් වෙලා වගේ පේන්නේ. ඒත් මේ කැම් එකට පේනවට වඩා මේ දේවල් මාරම ලස්සනයි. අපි කී දවසේ නම් වැඩිය සෙනග හිටියේ නෑ. මේ තියෙන්නේ එතන තිබ්බ අන්තිම හොටෙල් එක. මෙතනින් එහාට එක හොටෙල් එකක්වත් තියෙන්නේ නෑ. වටපිට බලන ගමන් අපි දන්නේම නැතුව ගොඩාක් උඩට ආවා. ඉතින් අපි මහන්සි හැදිච්ච හැම වෙලාවකම කොතුමි එකක් කෑවා. එතන තියෙන ගොඩක් කෑම කන්න අමාරුයිනේ. ඉතින් අපිට මේ රහ පුරුදු හින්දා අපි ගොඩාක්ම කෑවේ මෙන්න මේවා තමයි. ඊට පස්සේ අපි මෙන්න මේක කාලා ඉවර වෙලා කෙලින්ම ගියා බෙලිමල් එකක් බොන්න. ඉතින් බෙලිමල් කියන්නේ මං ආසම වීම එකක්. එහෙනම් අපි උඩට ගිහින්ම කතා කරමු. වැටහේ තුමාගේ මේ ආදරේ හිමි වේදවාගේ මහසාගරේ සිත පවේ නුඹේ නේත්‍රා නිදිනෑ මා නේත්‍ර මේ රාත්‍රී මෙවුනාරැහි නිරුප්‍රේමී මනසේ මා සඳරුවේ අත්‍රා නයිමල් පවා නයිදයසා තුරුසලුණු පිනිමල් සලා කුසුමක් නුරා සුසුමක් ලිහා අත පතුලේ තැම්පන් වෙලා ලම්වෙන්න ආවේ පපුවට තැනීලා මම දන්නේ නෑ. ඉතින් අන්තිමේදී අපි උඩටම ආවා. ටිකක් රෑ වුණා අපි උඩට එද්දි. ඉතින් පල්ලෙහාට බහින්න පටන් ගන්න කලින් උණුවේ කෝපියක් උත්පීලා අපි මේ ලෑස්ති වෙන්නේ පල්ලෙහාට බහින්න. එහෙනම් thank you so much for watching. Bye bye. ඉති රූපේ හැදලනේ කවදාවත් නුඹගේ සුදු මුනේ පෙම වැහේ හැමදාමත් මගේ බාරේ හින්දකම් ලං වෙලා කල්පයක් වගේ රන්තරන් ආදරේ සම්නයක් මගේ සම්නයක්